තුන් ලෝ සරණ බුදු හිමියනි අසම සම ඔබ හිරු සඳුයලි කළ භව ආඳුරු බිම ඒ ගැන සිත සිතා පහදා ගනිමු ලම ඒ පැහැදුණු සිතින් සාදු කියමු හැම සිතුවිලි දහනෙන් අවදි කරන්න පරිසරයට ඔබේ සුවය දැනෙන්න සාදුනාදේ බඹ ලොවට හෙන්න තව තව හයියෙන් සාදු කියන්න පින්බර දෙසවන් ළඟ අභිනන්දන මధుර මනෝහර හඬිනි සරින් කොඳ මල් අරගෙන ඔබ මෙහි ආවේ සුවඳින් සනසා ලන්න සිතින් සම්බුදු පායුග හැම නම දින්නට සැරසෙන සුන්දර මොහොතේ නිහඬ නිසංසල බවරක ගනිමෝද හැම හදවත් වල වාගේ හැම හදවත් වල වාගේ කීර තඹුරු පෙති අතගිලි තවරා සක්වල දෙවිඳුනි එන්න බුදු සිරිපාමත කුසුමන් පුදලා බුදුන් පිදීමට එන්න බුදුන් වැඳීමට එන්න ලුම්බිනි අරණේ සල්මල් යායේ සාල සුගන්ධන ගුණ ආරයි මුළු සංසාරේ හැම දුක් සේදෝ නන්දනීය සිත් මල් පාරයි අනවරාගි
නික්ලේශ මඩල මත නව අරහාදී ගුණ ආරයි මාර පරාජිත සැසිතිවංකර සම්බුදු පාලංග මා අභිමුව අදමනහාරයි මා අභිමුව අදමනහාරයි ගෝර සසර සංතාප සරණ මග මොහඳුරු නස්නා පාර කියා ලෝක සතුන් සංසාර තරණ කළ නිකලෙස් සුමග පාකලබතියා ඕපනයික ගුණයෙන් සිහිලා කර සාර සුගත මල් මාලවියා සම්මා සම්බුදු නෙත හෙළි කර දුන් සිරි සදහම් ළඟ මා සිත නම්දී සරණ සොයා මා සිත නම්දී සරණ සොයා පුණ්‍යවන්ත ප්‍රතිභාව විශේෂිත කසාවතින් සිය ගමන තනා ක්ලේශ මඩල හැම මූල නසාලන සසරේ කරනා විරිය මනා සුපටිපන්න තාදී ගුණ ආකර පින්නා මුලෝලෝ සැබට දනා නිවන් මගට පිං පාර සදාලන ආර්ය සංගනට මාහිස නැමුණා සුවය දෙනා මාහිස නැමුණා සුවය දෙනා සාදු කියමු. වටරැක අඹගහවත්ත ඉන්ද්‍රාරාම මේ උතුම් පින්බිමේ විහාරාධිකාරී තැන්පත් ඒ වගේම දාම්පේ මధుර සාම මූලික පිරිවෙන් විහාරස්ථානයේ ගෞරවනීය ධර්මාචාර්ය අපේ ශාස්ත්‍රපති පණ්ඩිත ඒ වගේම මේ දහම් පාසල් පින්බිමේ ප්‍රධානාචාර්ය අවසරයි නම කියන්නට පූජ්‍යපාද පරගහ කැලේ නන්ද ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු පරම පූජනීය වන්දනීය මහ සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත ගුණගරුක පින්නතුනි පින්වතියනි විශේෂයෙන්ම ඉදිරියේදී මුහුණ දෙන්නට බලාපොරොත්තුවෙන් සිටින ඒ කඩයින් විභාගයට ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් මේ මොහොතේ මායිතිරි අසුන්ගෙන ඉන්න පින්වන්ත දුවා දරුවන්ට ආශිර්වාද කිරීමටයි මේ උතුම් පින්කම ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ.
අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ අපිට සිහිපත් කළේ මේ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයට, ඒ වගේම උසස් පෙළ විභාගයට මේ ඉදිරියේ ඉන්න දරුවන්ට වගේම සියලු රටවාසී අපේ අනාගතය බාර ගන්න ඉන්න මේ පින්වන්ත දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම වෙනුවෙනුයි මේ උතුම් පින්කම සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ මොහොතේ ඉඳලා ගිහි ජීවිතයක් ගත කරන ඔය ඇත්තෝ, ඒ වගේම මේ පුංචි දරුවෝ අධ්‍යාපන කටයුතු එක්ක නොඑක ආකාරයේ කටයුතු එක්ක ඔය සිත්වල මහ බරක් කරේ තියාගෙන තමයි ඉන්නේ. ඒ නිසා ඔබගේ රිදුණු තැවුණු දැවුණු සිත නිවන්නට සනහාලන්නට පුළුවන් නම් ඒක කරන්න පුළුවන් එකම දේ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ. එහෙමනම් මෙතෙන් පටන් අනන්ත වූ අප්‍රමාණ වූ සත්‍ය වූ ඒ සුන්දර බුදු ගුණයෙන් ඔය සිත් සතන් තෙමාලමින් ආශිර්වාද මේ පහන් පූජාව සිද්ධ කරමු. හැම දිනාම මේ පුංචි කාල හෝරාව තමන්ට ජීවිතයේ ලැබුණු මහා භාග්‍යයක් කොට සලකලා මේ ඉන්න විදියටම මේ පුංචි දරුවෝ වැඩිහිටි අම්මලා තාත්තලා හැමෝම කිසිම ශබ්දයක් කරන්නේ නැතුව, කතා කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ජීවමානව තමන් ඉදිරියේ වැඩ සිටිනවා කියන ජීවමාන සංඥාව හිතේ පිහිටුවාගෙන මේ උතුම් කටයුත්තට සම්බන්ධ වෙමු. එසේ සම්බන්ධ වෙනවා කියන දැඩි වූ අදිෂ්ඨාන පෙරදරිව ශබ්දනගා සාදුනාද පවත්වමු. හොඳයි, දැන් හැම දිනාම දෑත නළලේ තබා වැඳගන්න, ඇස් දෙක සැහැල්ලුවෙන් පියාගන්න, උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ පිහිටීමට හැම දිනාම හොඳින් නළලේ දෑත් තබා වැඳගෙන නමස්කාර පාඨය තුන්වතාවක් සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී
සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත හොඳයි දෑත් එක්කොට තබා වැඳගෙන උතුම් වූ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සිහි කරමින් අපි තෙරුවන් වන්දනාව සිදු කරමු මාත් සමග හොඳින් ශබ්ද නගල ගාථා සජ්ජායනා කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය
පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. චෛත්‍ය රාජානන් වහන්සේ බෝධීන් වහන්සේ වන්දනා කරමින් පුද පූජාවන් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ගුණ සිහි කරමින් පූජා කරමු. අපි අවසානයේ තෙරුවන් සමාව සිදු කරමු. වන්දාමි චේතියං සම්බං සම්බටානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අකා පත්තෝ සම්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ගණසාරප්පදිත්තේන පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං පතිගන්හාතු මුත්තමං අදිවාසේතු නොබන්තේ ගිලාන පච්චයං ඉමං හනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සංතතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන
ලබාමි මොක්කං පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තථායති විනාශ භාවං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ බන්තේ බෝරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු. දැන් නිශ්ශබ්දව පහන් ටික දල්ව ගමු. හොඳයි. දැන් හැම කෙනාම හොඳින් පහන දෝතේ තබාගෙන මදක් ඔසවා ගන්න තමන්ගේ පපුව ප්‍රදේශයට. පුතාල පරිස්සමින් හොඳ සිහියෙන් කල්පනාවෙන් ඉන්න ඕන. පහන ඇඟේ වට ගන්න නැතුව. හඳුන් කූරු හරි මොනවා හරි අතේ තියෙන ළමයි ඒව පැත්තකින් තියන් පුතේ, නැත්තම් වැටෙයි. හොඳට සිහියෙන් ඉන්න ඕන. මේ මෙතන චූටියෙක් කෙනෙක් ඉන්නවා, යා බලන්න කවුරු හරි හොඳ. පොඩිම අයට පහන් නොදුන්නක් කමන්නේ. බලා ගන්න පරිස්සමින් කවුරු හරි ළඟ ඉන්නවනම් කමන්නේ. තනියම ඉන්නවනම් එයාලා මේ ගැන සැලකිලිමත් වෙන්න. හොඳයි. එහෙනම් හැමදෙනාම හොඳින් බලන්න තමන්ගේ දෝතේ තිබෙන ඔය පහනේ දැල්ල දිහා. සම්පූර්ණ දැන් මනස ඔබේ තිබෙන්නේ ඔබ දෝතේ තිබෙන ඔය පහන් සිලත් එක්ක. තමන්ගේ ඔය දෝතේ තිබෙන ආලෝක පූජාව ලෝතුරා අමාමෑණී තථාගත බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි. ඒ අනන්ත වූ අප්‍රමාණ වූ සත්‍ය වූ බුදු ගුණමා සිහිපත් කරමි, සජ්ජායනා කරමි. ඒ උතුම් බුදු ගුණ ආශිර්වාද බලයෙන් මාගේ සියලු අපල ලෙඩ දුක් කරදර දූර්ය භූත වේවා. මාගේ මනසේ ශක්තිය අධ්‍යාපනය වෙතම යොමු වේවා. මාගේ සියලු අධ්‍යාපන කටයුතු විභාග කටයුතු හොඳින් සිද්ධ කරන්නට ඒ උතුම් වූ බුදු ගුණයන්ගේ ආශිර්වාදයම හේතු වේවා. මේ උතුම් පහන් පූජාවේ අනන්ත අනුහස ආශිර්වාදයම හේතු වේවා කියන ප්‍රාර්ථනා ඇතිව මා කිවාට පසුව මේ පාඨයන් සජ්ජායනා කරමු. හැමෝම එක්ව සජ්ජායනාව සිද්ධ කරමු. හිතේති දුක නිවාදමමින්
දෙසෝ සදහම් බුදු පියාණනි මතක් වන විට දොහොත් නගලා වඳින්නෙමි සම්බුදු රජාණෙනි කෙලෙස් සතොරන් බිඳ දමන්නට පාර පින්නෝ දම් රජාණෙනි වඩිනු මැන හද මැදුර වෙත යාලි කාරුණික වූ බුදු පියාණෙනි සුවඳ කුසුමන් පරිදි මුවගේ සිරිය පෙනෙනවා ගුණවතාණෙනි මෙමට අවසර වන්දිමි සිරිපා ගයන්නට බුදු ගුණ ස්වාමිනි පිනින් උතුරා නිවන ලැබුණා පාරමී බලයම තියේ පිරුණු සඳමින් සිසිල් ගුණයේ කාරුණික වූ භවතියේ අලව් යකුණා ගිරිලා සමිඳුගේ පාළඟ වැටි අඟුලිමාලලා හරිම පුදුමයි වැඳ වැටි බණ ඇසූ හැටි උතුම් ඒ බණ සදෙව්ලෝ තල බඹලොවේ සහ මනුලොවේ නාගලෝකයේ දහස් සක්වල රාවි පිළිරවූ දීතියේ ඒ උතුම් සදහම් රසය දුන් පිනැති ගෞතම බුදු පියේ තියා පින් බර පහන් පායුග
උදමි සිරිපා බුදුපියේ වන්දිමි සිරිපා බුදුපියේ. තවත් ශබ්ද නගලා හොඳින් මතකෙ තියාගෙන මා කිව්වට පස්සේ හැමෝම එක්ක එකම තාලෙකින් සජ්ජායනා කරමු. මොකද මේ බුදු ගුණ සජ්ජායනාව මෙවන් විශාල පිරිසක් එක්ක සජ්ජායනා කරනකොට මේ උතුම් පින්බිමට අධිග්‍රහිත දෙවියෝ වගේම සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිවරු දිව්‍ය සවන් යොමු කරමින් අසා සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සියසින් දුටු දෙවිවරු තවම දෙව්ලොව වැඩ සිටින නිසාවෙන් බුදු ගුණ ඇහෙන මානයට උන්ගේ දිව්‍ය සවන් යොමු කරනවා. මෙසේ ඔබ බුදු ගුණ සජ්ජායනාව සිද්ධ කරද්දී දෙවියන්ගේ ආශිර්වාදයක් ඒ තුලින් ඔබට ළඟා වෙනවා. ඒ හින්දා මා කිව්වට පස්සේ හැමෝම එකම තාලයකට ශබ්ද නගලා මේ බුදු ගුණ පාඨ සජ්ජායනා කරමු. බුදු සමිඳුගේ නෙතින් ගලා කරුණා දහර හැවිල ගිය සිත් සතන් නිවිසනසී ගියා. එකම බණ පදෙනුත් ගලානන රස දහර අඳුරු ජීවිත පුරා එළිය විහිදී ගියා. මිහිරි බණ දෙසන විට අමා ගඟ ගලනවා. කන්‍යමාසන විට සිත සෝක නිවෙනවා. ගුණ නුවණ වැඩෙන විට සසර දුක ගෙවෙනවා. බුදු ගුණය සිතන විට නිවන් සුව දැනෙනවා. බුදු නෙතින් බලාලොව සිතේ දුක නිවාදුන් බුදු මුවින් ගලා මිහිරි ධම්මමාදුන් බුදු ගුණෙන් සදා සිත් සැනසීම ලබා දුන් බුදු සරණ යමු අපිත් පිළිසරණ සදා දුන් හිරු උදාවනු මිසක
අඳුර එන්නට එපා දෙපා පැටලුන විටක බිම වැටෙන්නට එපා ජීවිතය කිසි දිනක නොමග යන්නට එපා බුදු සමිඳු නැති ලෝක කිසි දෙයක් මට එපා සිත මගේ සැනසිලා නරක දේ දුරු වෙලා පිපුණු කුසුමක් ලෙසේ ලොව සුවඳ කෙරේවා නිහඬ වන ගුහාවක සොඳුරු හුදකලාවක බුදු සිතක ඇති මහිම මහදටත් දැනේවා තණ්හාව දුරු වෙලා දුක මගේ නැති වෙලා සදාකාලික අමා නිවන් සුව ලැබේවා නිවන් සුව ලැබේවා කාරුණික හදින් යුතු සීල ගුණ තෙදින් යුතු සමාහිත සිතින් යුතු මහනුවණකින් යුතු භගවත්ය මගේ බුදු පියාණන් වහන්සේ සාදු සාදු වඳිම් ඒ බුදුන් වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නුඹ වහන්සේ තුන් ලොවම එළිය කළ හිරු මඩල වනසේක අඳුරු ලොව එළිය කළ සඳ මඩල වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නුඹ වහන්සේගේ
මහා පුරුෂ ලකුණින් යුතු ෂට් ලකුණින් යුතු නිලුම් පෙත්තේ පැහැයෙන් යුතු ඔය උතුම් සිරිපායුවල මම වන්දනා කරන්නෙමි. දෙවනුවද තෙවනුවද මම වන්දනා කරන්නෙමි. සාදු සාදු සාදු. තව දුරටත් ශබ්ද නගා මා කියවාට පසුව මේ පාඨයන් කියවමින් ඔබ දෝතේ තිබෙන ඔය පහන්සිලේ ආලෝකය අප ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණය උදෙසා පූජා කරමු. මා කියවාට පසුව කියමු. භවයේ හැම කල් තිබෙන දුක් රැස දුරර සිත දුන් සමිඳුනේ භවේ පව් කඳ නසලන්නට මග කියෝ බුදු සමිඳුනේ තනි නොවන්නට සසරේ මතුදා දම් දෙසූ බුදු සමිඳුනේ පුදාමෙ පහන් නොබේ පායුග සදානම දිමි සමිඳුනේ පරදවාලෝ මාරසේනා විහිදුවාලොව බුදු බලේ ලිහා එකිනෙක තිබෙන බාධක සසර නම් වූ දුක් දැලේ හැම දෙනා වෙත සිතින් මැදිහත් ලෙසින් බලනා හැම කලේ දරායේ ගුණ පුදමි මේ පාන වන්දිමි බුදු ගුණ හැම වෙලේ දස අතම පැතිරුණා බුදු ගුණ
විස්මයකි ඔබේ බුදු ගුණේ පිරූ පාරමී බල අනන්තයි ඒ නිසයි ලෙස උනේ දරමි හැමදා ඔබේ ගුණ කඳ සිතට සැනසුම ඉන්දනේ පුදා මේ ලෙස මේ පන්සිල වන්දිමි බැතියෙන් බුදු ගුණේ දරා පැමිණෙන සසර අදිටන් බලය සත්‍යයි ලොවේ ඒ උතුම් සත්‍යයේ අනුහස නිසාලොව දුක් හැම දැවේ පිහිට ඔබමයි සමිඳුනේ මට කිසිදු වෙන පිහිටක් නොවේ පොදමි මේ පහන් පතමි සැනසුම දවා දුක් හැම මේ භවයේ මේ බුදු ගුණ කවි ශ්‍රවණය කරමින් කවි අවසන සාදුනාද පවත්වමු අරුන්දති තරු එලියක කසුන් සේ පොළොගැබෙන් මතුවන මිනි රොවන්සේ ගිනියම් සිතට සිසිලක් දෙන පවන්සේ සිව්මහ නිදානය සම්බුදු වහන්සේ දිවි මග පසක් කෙරුවෙමි ලැබ අවබෝධේ ඇසුවෙමි අසන්නෙමි හිමිදොන් අවවාදේ මිසදිටුවන් නුවද බණ පද යට පැදේ වනපස මාලින් පොද දෙමි බුදු සිරිපාදේ අවුල් සිත
සානය දෙන වේදානෝ අසරණ දානං සනසෝහිත වතානෝ රාහුල සෝපාක කාටත් පියානෝ කවුරුත් නෙවෙයි ඒ සම්බුදු රාජානෝ අසුහාර දහසක් දිග යොදුන් ගෙවා මහබෝමූලයේ පස්කම් සැපය දවා හැරදාසියලු සැපසක් විති පදවිපා සම්බුදු පහන දල්වන්නෙමි උදේහවා පස් පවුදැලින් බැඳී පෝදුන් කෙනෙකුහට නිරවුල් ගමන යායුතුමයි ඉදිරියට අමාවතුරවන් බොදුගුණ ඇහෙනකොට බුදු හිමි සරණ මිස සරණක් නොමැත මට බුදු හිමි සරණ මිස සරණක් නොමැත මට ධර්මාලෝකයෙන් තුන් ලොව සතර කොනේ ගනඳුර මැකී හිරු සඳු ලෙස එළිය උනේ අද අපි පුදන මේ පින් බාර පහන අනේ පිළිගනු මැනවි මගේ බුදුහා මුදුරුවනේ අද අපි පුදන මේ පානේ බලය හොරු දිවරවන්දනා කරමින් කරමි ගරු බුදුහාමුදුරුවනේ ජීවිත එළිය කෙරු අපි ළඟ ඉන්න අපි නිවනින් නිවෙන තුරු මහා දයා ගුණ බෙදමින් තිලොවට ලොවට උතුම් නිවනේ මග තනුමට සිහිකර අපාමන ගුණ කඳ සිරසට
පුදමි මේ පාන මගේ බුදු සමිඳුට භවයේ ගිනි දැල් නියෝදිය ඇල්ලායි සාර සසුන් කේත බැබලෝ නිල්ලායි තිලොව සුගන්ධිත මල්පිය විල්ලායි බුදු හිමි ජීවිත ඒසන සිල්ලායි දිලිඳු පැලට වාගෙම රාජ මැදුරට වැඩම කරන යහපත නීති සැදුමට තිලොව විරාජිත මගේ බුදු සමිඳුට හදවත පුදනේමි ගඳ කිලියක් කොට හදවත පුදනේමි ගඳ කිලියක් කොට පින්බර පානේ එළිය විහිදුනේ බුදු රස්මාගේ හදෙහි රැඳුනේ එළියට සාව් සතම පැහැදුනේ සාදු සාදු මගේ සුගත සමිඳුනේ සාදු සාදු මගේ සුගත සමිඳුනේ සාදු කියමු මා කියන මේ විශේෂයෙන්ම මේ සෙත් කවි සජ්ජායනාව මේ අපේ පින්වන්ත දුවා දරුවන් සඳහාමයි පුතාල දෝල හොඳින් කල්පනාවෙන් සිහියෙන් සිටින්ද ඔබ මේ සිදු කර උතුම් පූජාවේ ආශිර්වාද බලයෙන් ඒ වගේම ලෞතුරා තථාගතමා මෑණී බුදුරජාණන් වහන්සේගේ අනන්ත අනුහස ආශිර්වාදයෙන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තෙන්පත් ස්වර්ණමාලී මහ සෑරජානන් වහන්සේගේ උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඒ ආශිර්වාදයෙන් තමන්ට වැළඳී ඇති වැළඳෙන්නට ඇති 890ක් වූ රෝග 990ක් වූ ව්‍යාධීන් 203ක් වූ අන්තරාවෝ දූර්ය භූත වේවා සිද්ධ කරන සියලුම අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා සියලුම අධ්‍යාපන කරුණු කාරණා ඔබ මතකී රැඳේවා පින්වන්ත දුවා දරුවන්ට කැස්සක්වත් හැදෙන්න එපා කියන උතුම් ප්‍රාර්ථනා පෙරදරිව අපි කරන මේ උතුම් සෙත් කවි සජ්ජායනාව කවි අවසානයේ සාදුනාද පවත්වමින් පින්වත් දරුවෝ හැම කෙනාම හොඳින් තමන්ගේ දෑතට දෝතට ඔය පහන අරගෙන පහන් සිල දිහා හොඳින් බලාගෙන මා කියන මේ සෙත් කවි සජ්ජායනාව ශ්‍රවණය කරමු සෙත් කවි අවසානයේ සාදුනාද පවත්වමින් තබ්බා පාසල්
විසය අනුගත සියලු සටහන් සිතට ඒවා විභාගය ජය ලබාගන්නට කේතු අපලය ඉවත ඒවා ගුණගරුක දරුවන් හදන්නට ශිල්ප සතරද බලගතු මනස බුද්ධිය දියුණු ඒවා පෙරපිනින් තම සතු නැනනුවන ප්‍රඥා වඩන්නට ඉගෙනීම දියු නොවසතු සෙනසුරුගේති රොදොරු බැල්මෙන් මිදේවා මගේ දූපුතු මිදේවා පේ දූපුතු වාසනාවෙන් සිල්ප ලබනා දරුවනට සිල්පය සැදේවා දෝෂ නැතිවී අපල දුරුයි දියුණුවට මාවත සැදේවා මාස 12ට නැගෙන ඉරු සඳු ග්‍රහතරුදයා පතරඳේවා මේෂ ලග්නය සදන උවදුරු ඇතොත් එය සද හට මිදේවා සාදුනාද පවත්තුම් බබුලුවන්නට උපන් මව්බිම සිල්ප ඥානය නිතර සරුවී දිදුලු වේවා සමාජය තුල නවක් ග්‍රහමණ්ඩලය දුරුයි පබලු මුතු ඇට ලෙසට වටිනා උසස් ජීවිතයකට උරුවී සියලු දොස් බාධකමකේවා උෂඹ ලග්නයේ අපල දුරුයි ඉගෙන ගන්නා අකුර අකුරට බුද්ධියේ පෙර මග මෙවේවා ලියන සියලුම විභාගයේ ජය ලබන්නට බාධක නොවේවා සිතන සිතුවිලි අලුත් වීමෙන් ධාරණය තව
තව ලැබේවා මිතුන ලග්නයේ සදන අපලය පෙර පිනෙන් සද හට නිවේවා පෙර පිනෙන් සද හට නිවේවා දුවට පුතෙකුට ලැබෙන ඉගෙනුම ලබා ගන්නට නැතිව බාධා මතක ශක්තිය ධාරණය තව ලැබේවා දෙනෙත පාදා කලෙක උගතෙකු බවට පත් වී රටම හොඳ නම ගලන විදා කටක ලග්නයේ දෝෂ ඇත්නම් මැකේවා හැම අපල සෝදා මැකේවා හැම අපල සෝදා පින් බලෙන් සිප් සතර ලැබුමට තිබෙන බාධක පිටු දැකේවා උන්නතිය සා උනන්දුව ඇති සිතේ තව දහිරිය රැකේවා පෙන්නමින් මතු දියුණු සලකුණු විෂයදාරා කනවැකේවා සිංහයෙකුමෙන් පෙරට යන්නට සිංහලග්නයේ දොස් මැකේවා සිංහලග්නයේ දොස් මැකේවා දැනුම බොන්දිය සමග සිසුනගේ මනස නැනසද වෙමින් විපුල අසම සමගුණ යෙන් පිරේවා මුවතුලින් මතු කරන තෙපුල උරුම වීමට අනාගතයක් වෙමින් හැම කට යුතුද සපල කිසිම මොහොතක ඇති නොවේවා කන්‍යා ලග්නය සදන අපල කන්‍යා ලග්නය සදන අපල රටට දැයටද වැඩ සදන්නට සිල්ප සතරින් ඉහළ නැග ඔබට සහජීවන ලැබේවා
බුද්ධි සම්පත වෙමින් තුංග අදට හෙටටත් සදා සරණය බුද්ධ ධම් රත්නයද සංඝ පුතුට දියනිට සෙත සැදේවා තුලා ලග්නය තුලා අපලය වෙලා භංග තුලා අපලය වෙලා භංග. සාදු කියමු. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා මියගිය සියලු ඥාතීන්ට පින් දෙමු. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි එහෙමනම් අද දවස තුලදී මේ සිද්ධ කරගන්න යෙදුනා වූ මේ මහා පින්කමේ ආශිර්වාද ශක්තිය අපි මේ මොහොතේදී පළමු කොටම ඒ ආශිර්වාදය පළ කරමු. මේ උතුම් පින්බිම වැඩ වාසය කරන විහාරාධිකාරී තෙන්පත් අපේ මෙම පින්බිමේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ඒ වගේම ශාස්ත්‍රපති පණ්ඩිත පරිවෙනාචාර්ය අපේ පින්වන්ත වූ ලොකු හාමුදුරුවන් වහන්සේට මේ ආශිර්වාදය අපි පළ කරමු. විශේෂයෙන්ම අපි උන්වහන්සේ පිළිබඳව සඳහන් කරන්නට ඕන. අද මගේ ජීවිතයේ පළවෙනි වතාවට උන්වහන්සේව හැබහින් දැක්කේ. ඉතින් අපිව සම්බන්ධ කරගෙන අපිට කතා කරලා මට කතා කරපු පළවෙනි දවසේම ලොකු හාමුදුරුවෝ කිව්වේ අපේ හාමුදුරුවෝ මට මේම වැඩක් තියෙනවා මේ වගේ දරුවෝ වෙනුවෙන් කරන්න. මේ දරුවෝ වෙනුවෙන් කරන මේකට මොකක්ද යෝජනා කරන්නේ හොඳ දෙයක් කරන්න ඕන කිව්වා. දරුවන්ගේ විභාගයට ආශිර්වාද කරලා. ඉතින් උන්වහන්සේගේ හැඟීම වචනය තුළින්ම අපිට තේරුණේ මේ දරුවන්ට කොච්චර ආදරයක් තියෙනවද කියලා හිත තුල තමන් නොඇදුවත් වැදූ දරුවන්ට හා සමාන ආදරයක් අපේ පින්වන්ත ලොකු හාමුදුරන් වහන්සේගේ හිත තුල ගැබ්ගෙන තිබුණා. ඒ නිසායි මේ පින්වන්ත දරුවන් වෙනුවෙන් මේ උතුම් පින්කම සංවිධානය කළේ. ඊයේ රෑ 12ට විතර තමයි මට ලොකු හාමුදුරුවෝ සූදානම් වෙන දේවල් වල මේ ස්ටේජ් හදනේ වගේ ෆොටෝ දැම්මේ. එතකොට ඊටත් රෑ වෙන්නේ නැති නිදි යනකොට අපි එහෙම දැකලා නැහැ පන්සලක ලොකු හාමුදුරුවරු එච්චර කැපකිරීම කරනෝ. ඒ නිසා උන්වහන්සේ මේ වෙනුවෙන් මහා කැපවීමක් සිද්ධ කරමින් මේ පින්බිම ඊ타ත්ම
අගන ආකාරයට මේ ශ්‍රී සම්බුද්ධ ගෞතම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තනන්නට අපරිමිත කැපකිරීමක් සිදු කරන ඒ වගේම අනාගත පරපුරට අනාගතයට දරු පරපුරක් නිර්මාණය කරන්නට අපරිමිත වෙහෙසක් දරන අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවෝ නිහතමානී ගුණයෙන් යුක්ත වූ ලොකු හාමුදුරුවන් වහන්සේ නමක් අපි මෙහෙම පූජාවක් කරද්දී පන්සලක ලොකු හාමුදුරු කෙනෙක් පුටුවක වාඩි වෙලා පැත්තක ඉඳගෙන පූජාවට සම්බන්ධ වෙනවා මගේ ජීවිතේ කවදාවත් දැකලා නැහැ. ගොඩක් දුරට සම්බන්ධ වෙනවා එක්කෝ අපිත් එක්ක ස්ටේජ් එකේම ඉඳගෙන හෝ එහෙම. ගොඩක් දුරට පන්සල් වල පොඩි හාමුදුරුවෝ වාඩි කෙරෙව්වත් පූජාවට ලොකු හාමුදුරුවෝ අඩුයි එහෙම එනවා. නිහතමානී ගුණයෙන් උන්වහන්සේ ඇවිල්ලා උන්වහන්සේට දහසක් වැඩ තියෙද්දි උන්වහන්සේ පුටුවකට වාඩි වෙලා පූජාවට සම්බන්ධ වුණා. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ උතුම් සත්පුරුෂ ගුණ සියල්ලටම උන්වහන්සේ සිදු කරන මේ කෘතහස්ත වූ සේවාවන් සියල්ලමත් තවදුරටත් සිත කරගෙන යන්නට මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් රඳා පවත්වන්නට උන්වහන්සේ මේ කරන සියලුම කාර්යයන් තවදුරටත් සිද්ධ කරගෙන යාමට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. උන්වහන්සේට එළඹී ඇති එළඹෙන්නට ඇති 890ක් වූ රෝග, 90ක් වූ ව්‍යාධීන් 203ක් වූ අන්තරාවෝ දූරිය භූත වේවා. නිරුක් භාවය, නිරෝගී භාවය, දීර්ඝායු සම්පන්න භාවය වේවා. උතුම් ධර්මාවබෝධය සඳහා මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ බුත්තල අපේ හාමුදුරන් වහන්සේටත් මේ සිද්ධ කරන්ට යෙදුණු සියලු පින්කමේ ආශිර්වාදය වේවා. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පන්න වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිදු කරමු. ඒ වගේම මේ පින්කම වෙනුවෙන් දායක වූ, අප වූ, කැප වූ සියලු දෙනාටම මේ පින්කමේ මේ උතුම් ධර්මාසන සකසන්ට මේ හැම දෙයකටම වෙහෙස මහන්සි වූ සියලු දෙනාටම ඒ වගේම මේ උතුම් පින්කමට සපමිනි ඔබ හැම දෙනාටම ඔයත්න්ගේ නිවෙස්වල උදවියටත් එළඹී ඇති සියලු ග්‍රහ දොස් සපල ලෙඩ දුක් කරදර බාධක දූරිය භූත වේවා. යහපත සිත නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ දීර්ඝායු සම්පන්න භාවයේ හේතු වේවා, වාසනාව වේවා. අපේ පින්වන්තෝ දරුවන්ට ඊ타මත්ම හොඳින් විභාග කටයුතු වලට මුහුණ දෙන්නට, සියලු කටයුතු සිද්ධ කරන්නට කායික ශක්තිය, මානසික ශක්තිය නොඅඩුව උදා වේවා, ළඟා වේවා. පින්වන්ත වූ අපගේ දරුවන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අප සියලු දෙනාටම මේ උතුම් පින්කමේ අනන්ත ආශිර්වාදයේ හේතුවෙන් උතුම් නිර්වාණ අවබෝධයම හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිදු කරමු. හොඳයි, එහෙමනම් අපි හැම දිනාටම ආශිර්වාද කරමින්, විශේෂයෙන්ම අපේ ලොකු හාමුදුරුවන් වහන්සේටත් ආශිර්වාද කරමින් අවසාන වශයෙන් සෙත් කවි කිහිපයක් සජ්ජායනා කරනවා. හැම දිනාම සෙත් කවි අවසානයේ සාදු නාද පවත්වමු. නන්ද අපේ පින් බර ලොකු අපගේ හිමි සමිඳුනේ ඔබයි වෙහෙරට පෑයුපුන් සඳ දිදුලවන නිති හැම දිනේ පිදු ආශිර්වාද පින්කමේ අසිරි සම්පත්
ලැබගෙන නන්ද අපේ ලොකු හිමිට වේවා දිගාසිරි මතු දිනේ දිගාසිරි මතු දිනේ අපේ ලොකු හිමි සමිඳු ඔබ හට දෙසයි දම් පද ගලපලා සිදු කළා මහා පින්කමක් අද ඔබ සැවොම මෙහි ගිල්වෙලා හැමට හිත ඇතිව වදන් මුමුණයි මිතුරු දම් නිති යා කළා නන්ද අපේ ලොකු හිමිට වේවා නිරෝගී සුව බෝ වෙලා නිරෝගී සුව බෝ වෙලා රෝග ග්‍රහ දොස් මැකියන්නට පතන්නෙමි ජය මංගලම් අපල ගෙවිලා සතුට සාමය උදාවේ ජය මංගලම් සකල ලෝ ඇසි දනන් වෙනුවෙන් පතන්නෙමි ජය මංගලම් නුවර දලදා සමිඳු සරණින් ඔබට සිරි සුබ මංගලම් හැමට වේ ජය මංගලම් අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු හැම දිනාටම තෙරුවන් සරණයි.